සංසාර සාරෝග විනීතනේ සන්නේත සාතං සුචිසාර දේසම් සන්දේරකං සොන්න තනූපලාසම් සංලාප දේසින් පනමේ බිසාසම් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ කේන්ද්‍ර කොට පවත්වාගෙන එන සද්ධම්ම වාහිනී රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය කෙරෙන මේ උතුම් ධර්ම දේශනය තුළින් අද අපට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතේන ජීවක සූත්‍රය. මේ සූත්‍රය පාදක කරගෙන ධර්ම දේශනා සිදු කිරීමෙන් අප ඔබ හැම දිනාටම ආශිර්වාද කරන ගමන් විශේෂයෙන් අද උපන්දිනය සමරන අජිත් මුණසිංහ මහත්මයාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමාටත් මල්කි නෝනා මහත්මියටත් දෙපළටම අප මේ ධර්ම දේශනාවේදී ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ආරම්භ කරපු මුල් කාලේ පටන්ම එහි ශ්‍රී ලංකා ඇමරිකා බුද්ධ ධම්ම සංගමයේහි සමාජිකයෙකු විදියටත් ඒ නිලධරයෙකු විදියටත් සිදු කරන ලද මහත් වූ සේවය කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් අජිත් මහත්මයාගේ උපන්දිනයට අප ආශිර්වාද කරන මොහොත. මෙම විහාරස්ථානයේ දිනුව වෙනුවෙන් එතුමා මහත් වූ කැපවීමක් සිදු කළා. ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනික හා ආධ්‍යාත්මික දියුණුව සඳහා මහත් වූ ශක්තියක් වුණා. ඒ සියලු පින්කම් එතුමා තුළ තියෙන අවගුණ දහම් සියල්ල අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් එතුමා ප්‍රධාන පවුලේ හැම දෙනාටමත් එවැගේම අප දායක සමිතියේ හැම දෙනාටමත් ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සියලු ස්වාමීන් වහන්සේලාටත් අප ආශිර්වාද කරමින් මෙම විහාරස්ථානයේ සහ දායක සමිතියෙහි සේවය කොට අපෙන් වෙන්වුණු හැම දෙනාටම පුණ්‍යානුමෝදනා පිණිසත් මේ උතුම් ධර්ම ශ්‍රවණයමය ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා කියන පැතුමෙන් අප දේශනය ආරම්භ කරනවා. පින්තුනි, අප මුලින් සඳහන් කළ විදියට ධර්ම දේශනාව සඳහාද මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ජීවක කියන සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලයේහි උන්වහන්සේ රජගහ නුවර ජීවක අඹවණෙහි වැඩ වාසය කරන අවස්ථාවේදී මේ සූත්‍රය දේශනා කළේ ජීවක වෙද මහත්මයා අරමුණු කරගෙන. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු සැදැහැවත් දායකයෙකු වුණු මේ ජීවක වෙදදුරතුමා නිතර බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආපු කෙනෙක්. ඔහු රාජකීය වෛද්‍යවරයා විදියටත් ඒ වගේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කරන ගිලන් වෙච්ච වෙලාවේදී වෛද්‍ය ප්‍රතිකාර කරන ප්‍රධාන වෛද්‍යවරයා වුණා. එතුමා කුඩා කාලයේ බොහොම අමාරුවෙන් අධ්‍යාපනය ලැබලා
විශේෂයෙන් එතුමා වෛද්‍ය විද්‍යාව පිළිබඳව මැනවින් හදාරලා එහි ඊටාම සුවිශේෂී දක්ෂතා තියෙන විශේෂයෙන්ම ළමා රෝග පිළිබඳව සුවිශේෂී ප්‍රවීණත්වයක් දක්වපු ඒ නිවාරණය කිරීම සඳහා ක්‍රියා කරපු වෛද්‍යවරයෙක් විදියට ප්‍රකට වෙනවා. එතුමාට ලොකු ධනයක් තිබුණා. එතුමා මේ ජීවක අඹවණේ ඇතුළු බොහෝ ධනයන් මේ ශාසනය වෙනුවෙන් පූජා කරපු සදහවත් කෙනෙක්. දිනක් භාගතුන් වහන්සේ ජීවක අඹවණේ වැඩ වාසය කරන අවස්ථාවේදී ඔහු භාගතුන් වහන්සේ වෙත ඇවිදilla බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්සෙක ඉන්න ගමන් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නය? ඒ තමයි කිත්තාවතානුකෝ භන්තේ උපාසකෝ හෝති කියලා. භාගතුන් වහන්සේ යම්කිසි කෙනෙක් උපාසකයෙක් වෙන්නේ කොහොමද? ඒ වගේම මේ උපාසකයෙක් වෙච්ච කෙනෙක් කොහොමද සිල්වන්ත වෙන්නේ? ඒ වගේම ඒ සිල්වන්ත කෙනා කොහොමද ඔහු තමාට සලකන්නේ? ඔහු අනිත්‍යයට සලකන්නේ? මෙන්න මේ ආදී ප්‍රශ්න ගණනාවක් බුදුරජාණන් වහන්සේ වෙතින් ඇහුවා. මුල්ම ප්‍රශ්නය තමයි ඔහු අහනවා භාගතුන් වහන්සේ කොහොමද උපාසකයෙකු වෙන්නේ කියලා. භාගතුන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා යතෝ කෝ ජීවක බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා නම් අන්න ඒ කෙනා එත්තාවතානුකෝ ජීවක උපාසකෝ හෝති. මෙන්න මේකෙන් තමයි කෙනෙක් උපාසකත්වයට පත් වෙන්නේ කියලා. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ දැකලා විශේෂයෙන් උන්වහන්සේගේ සම්බුද්ධත්වය විශ්වාස කරනවා නම් අන්නේ සම්බුද්ධත්වයේ පිළිබඳව තමන්ගේ හදවතෙහි ඉහළම තැනින් තබාගෙන ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ මගේ කියන හැඟීමෙන් වාසය කරනවා නම් අන්නේ තැනැත්තා ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ධර්ම රත්නය මගේ කියන හැඟීමෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරපු සුගතිගාමී වීමේ මාර්ගයත් දුකෙන් නිදහස් වීමේ මාර්ගයත් පිළිබඳව බලවත් විශ්වාසයෙන් කටයුතු කරනවා නම් ඒ ධර්මය තමාගේ ජීවිතයේ එකම පිළිසරණ කොට සලකනවා නම් අන්න ඒ මගිනුත් කෙනෙක් උපාසකත්වයට පත් වෙනවා. ඒ වගේම සංඝං සරණං ගතෝ හෝති සංඝ රත්නය බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වුණෝ ඒ ශාසනයට ඇතුළත් වුණෝ සීල සමාධි ප්‍රඥා වඩන සුපටිපන්නතාදී ගුණයන්ගෙන් හෙබි ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි යම්කිසි කෙනෙක් විශ්වාසයේ ගෞරවය තබාගෙන ඉනවා නම් සිය හදවතෙහි ඒ සංඝ රත්නයේ ඉහළම තැනින් තබාගෙන ඉනවා නම් මෙන්න මේ තැනත්තාත් මේ ලක්ෂණයත් උපාසකත්වයේ ලක්ෂණය විදිහට සැලකනවා. පින්නතුනි මේක යම්කිසි කෙනෙකුට ජීවිතේ ලැබෙන සුවිශේෂී භාග්‍ය සම්පන්න අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපායෙහි ඉන්න කෙනෙක් සුගතිගාමීත්වයට පත් වෙනවා කියන එක බොහෝම දුර්ලභ කලාතුරකින් සිදුවන දෙයක්. ඒ විතරක් නෙවෙයි සුගතියට පත් වුණත් කෙනෙක් ධර්ම ශ්‍රවණයට නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිය ජීවිතයට ලැබෙන මොහොතට පත්වීම ඊටත් වඩා දුර්ලභ කාරණයක් කියලා. අති දීර්ඝ කාලයකට වරා ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ පවතින සමයක අස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිව ප්‍රත්‍යන්ත දේශ වාසයෙන් මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මිදිලා මේ ධර්ම වෙත කෙනෙක් එළඹෙනවා නම් ඒක ඊටාම සුවිශේෂී භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට සැලකනවා. පින්නතුනි ඔබත් මාත් මේ දුර්ලභ අවස්ථා දෙකම ලබාගත්තු අය. එකාතකින් අප මේ මොහොතේ සුගතියක් ලබාගත්තු අය. මේ බණ ටික ඔබට හෙනවා නම් ඒ අහන බණ ඔබට තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා නම් මේක තමයි අප ලබාගත්තා වූ දුර්ලභත්වයේ සලකුණ. මේ තෙරුවන තමන්ගේ ජීවිතයට ලැබීම ලාභානුත්තරිය ලාභයන් අතුරින් ඉහළම ලාභය විදිහට සලකනවා. ඒ වගේමයි මේ ලැබෙන ශ්‍රද්ධාව ශ්‍රද්ධා සම්පත්තිය විදිහට සලකනවා.
අනේ ශ්‍රද්ධා සම්පත්තිය කිසියම් කෙනෙකුගේ ජීවිතයට ලැබුණා කියලා කියන්නේ ඔහු ජීවිතයේහි ඉහළම තැනින් තියාගන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. වෙනත් විදියකින් කියනවා නම් ඔහු දවසට වැඩිපුර වාරයක් සිහිපත් කරන්නේ ඔහුගේ මතකයට එන්නේ ඔහු බුද්ධං සරණං ගච්ඡාමි කියලා සමාදන් වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ උන්වහන්සේගේ සම්බුද්ධත්වය සිය මනසට දිනට වැඩිපුර වේලාවක් සිහිපත් වෙනවා. ඒ වගේම තමා රකින්න ධර්මය භාගතුන් වහන්සේ දේශනා කරපු සුගතිගාමී වීමේ මාර්ගයේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳ අවබෝධයේ පිහිටලා මේ ත්‍රිවිධ ශික්ෂාව සම්බන්ධ වූ ධර්මය ඔහුට දිනකට වැඩිපුර වාරයක් සිහිපත් වෙනවා. ධර්මයත් එක්කයි ඔහුගේ මනස ක්‍රියාත්මක කරන්නේ. අනිත් අතින් ඔහු සරණ ගිහිපු ඒ උතුම් සංඝ රත්නය සිය ජීවිතෙහි සැබෑ මිතුරන් ලෙස නිරතුරුව ඇසුරු කරනවා. පින්වතුනි, මෙන්න මේ කාරණා තුනත් එක්ක අපට වැඩිපුර කාලයක් ඉන්න පුළුවන් නම් මේවා සාමාන්‍ය සිතුවිලි නෙවෙයි. මේවා ධාන අංග බවට පත් කර ගැනීම දක්වාම අපට දිනු කරන්න පුළුවන් කාරණා. සමත භාවනා දේශනා කරන දේශනාවලදී බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියලා මේ භාවනා ක්‍රම දේශනා කරලා තියෙනවා දසානුස්සතිවලදී. මේකෙන් කරන්නේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කරලා මෙන්න මේ ත්‍රිවිධ රත්නයට අදාළ වූ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ ධානාංග මට්ටමට නැත්නම් ඒ ධානයට ආසන්න වූ මට්ටමට අපේ හිත නිරතුරු රැගෙනීම තමයි මේ සමත කමඨහන් වලින් සිදු කරන්නේ. මේත් එක පිනතුනි ජීවිතේ ලොකු සැනසීමක්, ලොකු රැකවරණයක්, ලොකු පිළිසරණක් ලැබෙනවා. තමන්ගේ ජීවිතේ පාළුවක්, දුකක්, බියක් දැනෙන්නේ නැහැ. ජීවිතේ ඕනෑම මොහොතක මේ තුන සිහි කරනකොට ඒ කෙනාට ජීවිතේ පිරුණු බවක්, සතුටක්, තෘප්තියක් හට ගන්නවා. මෙන්න මේ தത്വෙට කියන්නේ ශ්‍රද්ධාව කියලා. මෙන්න මේ ස්වභාවයට පත්වෙච්ච කෙනාට කියන්නේ උපාසක කියලා. භාගතුන් වහන්සේ වෙත ආපු බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝ රත්නයේ පැහැදිලා සඳහන් කරපු කාරණයක් තමයි ස්වාමීනි මා අද පටන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහපු උපාසකයෙකුට සලකන්න කියලා. ඇතැම් කෙනෙකුට මේ උපාසක කියන වචනේ ඇහුවාම වෙනත් අදහසකට හිත යන්න පුළුවන්. නමුත් පින්වතුනි මේක බුද්ධෝත්පාද කාලයක යම් කිසි කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම පදවියක්, ඉහළම තත්ත්වයක්. මේ උපාසකත්වයට පත් වෙන එක සරල දෙයක් නෙවෙයි පින්වතුනි. මේක ඊටාම වටිනා දෙයක්, ඊටාම දුර්ලභ දෙයක්, ඊටාම පුණ්‍යවන්ත අවස්ථාවක් විදිහට සලකන්නට ඕන. එතකොට මේ සූත්‍රයෙන් පළමුවෙන්ම සඳහන් කරන කාරණය තමයි යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තෙරුවන් මම ආයනය කරමින් බුද්ධ රත්නය මගේ, ධර්ම රත්නය මගේ, සංඝ රත්නය මගේ කියන මෙන්න මේ උතුම් වූ රත්නයන් සිය ජීවිතයේහි සදා නොනිමෙන රන් පහන්සේ, මණික් පහන්සේ දිලෙනවා නම් අන්න ඒක උපාසකත්වයේ සලකුණ විදියට මෙහි සඳහන් වෙනවා ජීවක සූත්‍රයේදී. දෙවැනි කාරණය තමයි ජීවක වේද මහත්මයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා සාමීනි මේ උපාසකත්වයට පත්වෙච්ච කෙනා කොහොමද සිල්වන්ත කෙනෙක් වෙන්නේ? මුලින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා. ඒ තෙරුවන් සරණ ගිහපු කෙනා ඊළඟට පත් වෙන්නේ සීලයට. මොකක්ද සිල්වන්ත භාවය, සිල්වන්ත කෙනා කියලා කියන්නේ කියලා ප්‍රශ්න කරනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම්, සොරකම් කිරීමෙන් වැළකෙනවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකෙනවා නම්, බොරු කීමෙන් වැළකෙනවා නම්, මත්ද්‍රව්‍ය, මත් වතුර භාවිතයෙන් වැළකෙනවා නම් මෙන්න මේ කාරණා පහෙන්
නැත්නම් අප නිරතුරුව සමාදන් වෙන ආරක්ෂා කරන පංචශීලය සමාදන්ව සිටිනවා නම් ඒ කරුණු සිය ජීවිතය තුළින් ආරක්ෂා කරනවා නම් මෙන්න මේ කෙනා සිල්වන්ත කෙනෙක් කියලා සඳහන් කරනවා. පින්වතුනි, ඔබ නිරතුරුව බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ යන අය. අන්නේ තෙරුවන් සරණ ගිය ගමම්ම ඊළඟට අපි එළඹෙන ස්ථානය තමයි අපේ රකින අප සමාදන් වෙන පංචශීලය. මේ පංචශීලයේ පින්වතුනි කෙනෙකුට නීතිමාලාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මේක අපේ ජීවිතයට තියෙන ලොකු රැකවරණයක්. ඔබත් මාත් අද මේ සමාජයේ මේ විදියට නිර්පද්‍රිතව සැනසීමෙන් ගෞරවාන්විතව ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන්නේ මේ පංචශීලයට පිහිට වෙන්න. ඒ පංචශීලය නිසා. යෝ ධම්මං රක්ඛති සඳහන් කරනවා යම් කෙනෙක් ධර්මය රකින්නවා නම් ඒ කෙනාට ලොකු ආරක්ෂාවක් තියෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා සඳහන් කරන්නේ මේකයි. ධර්මයේ රකින්න තැනැත්තා ධර්මයේ විසින් ආරක්ෂා කරනවායි කියලා. දැන් අප බොහෝ විට කියන්නේ මම ධර්මයේ රකින්නවායි කියලා. අපි ධර්මයේ පිළිපදින එකට කියන්නේ අපි ධර්මයේ රකින්නවා කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ධර්මයේ සුරක්ෂිත කරනවා කියලා. ඒ අදහසටත් යන්න පුළුවන්. නමුත් පින්වතුනි මම ධර්මයේ රකින්නවා කියන්නේ මම ධර්මයේ පිළිපදිනවා කියන කාරණය. අන්නේ ධර්මයේ පිළිපදිනකොට ධර්මයේ විසින් අපව ආරක්ෂා කරනවා. මේක තමයි ධර්මයේ තියෙන සුවිශේෂත්වය. බලන්න පින්වතුනි අපේ අතින් මේ පංචශීලයේ කිසියම් ශික්ෂාපදයක් කිසියම් මට්ටමකින් කඩ වුණා නම් අද අපේ ජීවිතය කොයිතරම් වෙනස් මට්ටමකට පත් වෙන තිබුණද? ඔබ අද නිවසේ ওই විදියට ඉන්නේ. යම්කිසි කෙනෙක් ගෞරවාන්විත විදියට මේ සමාජයේ ඉන්නේ මේ පංචශීලයට පින් සිදුවන්නට පින්වතුනි. අන්න ඒක අපි නිතර නිතර සිහිපත් කරන්න ඕන. මේ සීලය කියන එක සම්පදාවක් විදියට සඳහන් කරනවා. ඒ සීලය ධනයක් විදියට සැලකනවා. ඒක නිකන් ධනයක් නෙවෙයි ආර්යයන් වහන්සේලාගේ ධනයක් විදියට සැලකනවා. පින්වතුනි මේ ජීවක සූත්‍රයට අනුව අප දැන් කාරණා දෙකක් දැනගත්තා. ඒ මොකද්ද? ඒ තමයි පළවෙනි කාරණේ තමයි කොහොමද උපාසකයෙකු බවට පත් වෙන්නේ? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ සරණ යාමත් ඒ වගේම ඒ සරණ ගියපු කෙනා ඊළඟට සිල්වන්ත වෙන්නේ කොහොමද කියන එක ප්‍රාණඝාත ආදී පංච දුෂ්චරිතයෙන් වෙන් වෙලා අපි සිල්වන්ත ජීවිතයක් ගත කිරීම. මේක සිල්වන්ත කෙනාගේ ලක්ෂණය. පින්වතුනි ධර්මයේ පුඤ්ඤාභිසන්ධ වැනි සූත්‍රවලදී ඊටාම පැහැදිලිව දක්වනවා මේ කාරණා 8 ගැන. මොනවද? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත් ප්‍රාණඝාත ආදීන් වැළකීම කියන මෙන්න මේ කරුණු 5. කරුණු 8 පංචශීලය. මෙන්න මේ කරුණු 8 මහා පුණ්‍ය ගංගා පින් උල්පත් විදිහට සඳහන් කරනවා. පින්වතුනි ඔබ දවසට වැඩිපුර වාරයක් මෙන්න මේ කරුණුත් එක්ක ජීවත් වෙනවා නම් මේ කරුණ ඔබේ මතකයට එනවා නම් ඒ කියන්නේ අපේ ජීවිතය පිනින් පිරිච්ච ජීවිතයක්. අපේ ජීවිතයට පුණ්‍ය ගංගා ගලාගෙන එනවා. පින් උල්පත් අපේ ජීවිතයට සැනසීම උදා කළ දෙනවා. සස්ත්‍රීකත්වය උදා කළ දෙනවා. මේ කරුණු 8ම පින්වතුනි අපට භාවනා විදියට වඩන්නට පුළුවන්. දස අනුස්සති සඳහන් කරන භාවනා දේශනාවන්හිදී බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති කියලා භාවනා කමඨාන් 4ක් සඳහන් කරන්නේ. මෙන්න මේ කරුණු වලින් අපේ ජීවිතය සාර්ථක කරගෙන හිත සමාධිමත් කරගෙන නීවරණ යටපත් කරගන්න ක්‍රම විදියට. පින්වතුනි අපේ ජීවිතයට මෙන්න මේ කරුණු නිතර නිතර සිහි කරන්න පුළුවන් නම් ඒ භාවනාවක් විදියට වඩන්න පුළුවන් නම් අපේ හිතේ නිතරම වැඩ කරන්නේ අපි අර හිතින් කියවනවා කියලා එකක් තියෙන්නේ. අපේ හිතින් කතා කරන දෙයක් තියෙනවා නම්
අපි නිතරම කතා කරන්නේ හිතින් බුදුහාඳුරන්ගේ බුදුවන මා සරණ ගිහිපු මගේ බුදුරජාණන් වහන්සේ අරහම් බුදු ගුණයෙන් යුක්තයි නේද? උන්වහන්සේ සම්මා සම්බුද්ධයි නේද? උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු ආදී මේ ගුණ ස්කන්ධයන්ගෙන් යුක්ත උත්තමයෙක් නේද කියන එක නිතර නිතර තමන්ගේ හිතේ රැව් පිළිරැව් දෙනවා. ඒකට කියනවා විතක්ක කියලා. විචාර ඒ ගුණයනුත් එක්කම තමා හැසිරෙනවා. ඒ ගුණයන් තුළම ප්‍රීතියටපත් වෙනවා. සුඛයටපත් වෙනවා. ඒ ගුණයන් තුළම හිත ඒකාග්‍ර කරනවා. බලන්න පින්තුනි තමන්ගේ මනසට හිතට කොච්චර සැනසීමක්ද කියලා. ඒ වගේම ධර්ම රත්නයේ ගුණ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ස්වාක්ඛතයි නේද? මුලැමැදාග සීල සමාධි ප්‍රඥා මනවින් දේශනා කරපු ධමයක් නේද? ඒ ධම සම්දිට්ඨික මේ ජීවිතයේම ප්‍රතිඵල දකින්න පුළුවන් ධමයක් නේද? ඒ ධම අකාලිකයි ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා නේද? ආදී වශයෙන් මේ ධර්මයේ ගුණ Tamanට නිතර නිතරම සිහියට නැගෙනවා. මේ ධර්මයේ සරණ ගිහිලා නේද අනන්ත අප්‍රමාණ දෙව් මිනිසුන් දුකෙන් නිදහස් වුනේ, සුගතියටපත් වුනේ, සසරේ නිදහස් වුනේ නේද කියන එක ඒ ධර්මයේම සිහි කරමින් වාසය කරනවා. ඒත් එක්කම මේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව තියෙන ධානාංග වලට තමන්ගේ හිත නිතර නැඹුරුව පවතිනවා. අනිත් අතින් අප සරණ ගිහිපු ඒ උතුම් සංඝ රත්නය සරියුත් මොගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා තුල පැවතියා වූ සුපටිපන්න ආදී ගුණ උන්වහන්සේලා කොයිතරම් පරිත්‍යාගයක් කළද ගිහිගෙන් නික්මලා ඒ සියල්ලක් මාත්හැරලා මේ සම්බුදු සසුන තුල සිය දිව්‍ය මඟ පහන් කරගත්තේ. ඒ වගේම උන්වහන්සේලාගේ පරපුර නේද සීවස් 25කට අධික කාලයක් මේ උතුම් ධර්මයේ සිය ජීවිතයේ දරාගෙන රැකගෙන අප මෙලව ඉපදෙන කාලය දක්වාම මේක රැකගෙන ආවේ කියන ලොකු ගෞරවයක් කෘතඥතාවයක් ඇති වෙනවා. එකාතකින් සංඝ ගුණ ගැන ගෞරවයක්, අනිත් අතින් ඒ සංඝ රත්නය කළා වූ සේවය ගැන කෘතඥතාවයක් හට ගන්නවා. අන්නේත් එක්කම ඒ උතුම් සංඝ රත්නය ලෝකයාගේ අනුත්තර පින්කැත විදියට සලකමින් උන්වහන්සේලා අනුගමනය කරන්න උත්සාහ කරනවා. උන්වහන්සේ ගමන් කරපු සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. පින්තුනි බලන්න කෙනෙකුට මේ සිතිවිල්ලෙන් ඉන්න පුළුවන් නම් කොයිතරම් රැකවරණයක්ද? ඒ උතුම් ආර්යයන් වහන්සේලා අතීතයේ වැඩ සිටිය ස්වාමින් වහන්සේලා දැන් පිරිනිවන් පාල හිටියත් උන්වහන්සේලා තමන්ගේ ජීවිතයේ යහළුවන්, කල්යාණ මිත්‍රයන් බවට පත් කරගන්න පුළුවන්. ඒ අතර චිත්ත ගෘහපති හත්තාලවක නන්ද මාතාව කුජුතරා වැනි මේ උත්තමාවියන් තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික මිතුරියන් කරගන්නට අපට අවස්ථාව තියෙනවා. මෙන්න මේ සංඝානුස්සති භාවනාව සමග. පින්තුනි ඊළඟට තමා නිතරම රකින්න පංචශීලය ඒක සමාදන් වෙනව විතරක් නෙවෙයි. ඒක ආරක්ෂා කරන විතරක් නෙවෙයි. මම මෙහෙම පංචශීලය රකින්න කෙනෙක් කියන එක නිතරම මෙනෙහි කරනවා. ඒක භාවනාවක් විදිහට වඩනවා. ඒකට කියනවා සීලානුස්සති භාවනාව කියලා. පින්තුනි බලන්න දවසට එක මොහොතක්, එක විනාඩි භාගයක්, එක විනාඩියක් උදෑසන තම අවදි වෙච්ච මොහොතේම සිහි කරන්න. මම අද දවස පුරාම පංචශීල ආරක්ෂා කරනවා කියලා. රාත්‍රියේ නිින්දට යන මොහොතේ සිහි කරන්න මා අද දවස පුරා මා උපරිම ලෙස මේ පංචශීලය රකින්න උත්සාහ ගත්තා කියලා. ඒ අතර ඉඩ ලැබෙන හැම වෙලාවකදීම මේ සීලානුස්සති භාවනාව වඩන්න පින්තුනි. ඒක තමන්ගේ ජීවිතේට ලොකු රැකවරණයක් වෙනවා. යම් කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් භාගතුන් වහන්සේ බය බේරව සූත්‍රවලදී දේශනා කරනවා. අභයං දේති, අවේරං දේති, අභ්‍යාපජ්ජං දේති කියලා. යම් කෙනෙක් මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් ඔහු ලෝකයට අභය දානය දෙන කෙනෙක්, නිර්භයත්වය දෙන කෙනෙක්,
මෛත්‍රිය ප්‍රදානය කරන කෙනෙක් කියලා. කිසියම් නිවසක අම්මා තාත්තා දෙන්නා මේ සීලය ආරක්ෂා කරනවා නම් දරුවන්ට කොච්චර සැනසීමක්ද? ගෙදරින් නික්මෙන දූ දරුවන් මේ පංචශීලයේ රකින්න අය බවට අදිෂ්ඨාන කරගෙන ගෙදරින් නික්මෙනවා නම් ඒ අම්මා තාත්තා දෙන්නට කොච්චර සැනසීමක්ද? අප වැඩ කරන කාර්යාලය අය පංචශීලය රකින්නවා නම් අපට කොච්චර සැනසීමක්ද? අපි ඉන්න සමාජයේ අය, ලෝකයේ අය, ලෝක නායකයන් මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් ආයතන ප්‍රධානීන් මේ පංචශීලයේ දිවිහිමියෙන් ආරක්ෂා කරනවා නම් අපට උන් ගැන කොච්චර විශ්වාසයක්, කොච්චර ගෞරවයක් විතරක් නෙවෙයි කොයිතරම් ආදරයක් ඇති වෙනවද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ වගේම ඔබත් මාත් මේ පංචශීලයේ දිවිහිමියෙන් ආරක්ෂා කරනවා නම් අප ගැන ලෝකයට ලොකු ගෞරවයක්, විශ්වාසයක්, ආදරයක් ඇති වෙනවා. ඒ නිසා පින්තුනි මේක සරල දෙයක් නෙවෙයි. මේක නිතර නිතරම හිතන්න. මේක තමන්ගේ හදවතේ ඊටාම ගැඹුරුම ස්ථානින් සනිටුහන් කරගන්න. මා පංචශීලයේ නිරතුරුව උපරිම ලෙස ආරක්ෂා කරන කෙනෙක් කියලා. පින්තුනි මේ සූත්‍රයේ මුල් පියවර දෙකකින් විස්තර කරන්නේ මෙන්න මේ කාරණා දෙක. මොනවද? කොහොමද උපාසකත්වයට පත් වෙන්නේ? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. ඒ විතරක් නෙවෙයි. ඒ තෙරුවන් සරණ ගිහිපු කෙනා ඊළඟ පියවර විදියට ඔහු සිල්වන්ත කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ තමයි පංචශීලය ආරක්ෂා කිරීම. පින්වතුනි මෙන්න මේ කරුණු ටික අපේ ජීවිතේට ලොකු රැකවරණයක්, ආශිර්වාදයක් විතරක් නෙවෙයි. අප හැමදිනාටම අධ්‍යාපනික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන්, සමාජීය වශයෙන් සහ ආධ්‍යාත්මික සතුට දිනු කරන්නට ඍජුවම ඉවහල් වෙන කාරණා විදියට සඳහන් කරන්න පුළුවන්. සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා සඳහන් කරනවා. මේ තෙරුවන් සරණ ගිහිලා ලැබපු ශ්‍රද්ධාව තමයි සියලුම කුසල දහම් වල පදනම කියලා දේශනා කළා. ඒ විතරක් නෙවෙයි. මේ පංචශීලය ලෝකයට මහත් වූ යහපතක්, ආරක්ෂාවක් සපයනවා. ඒ සඳහා මූලික වශයෙන් පදනම් වන්නේ හිරි ඔත්තප්ප කියන කාරණා දෙක. අයහපත කරන්න තියෙන ලැජ්ජාව සහ බිය කියන කාරණා දෙක තමයි ආසන වශයෙන් සීලයට පදනම් වෙන්නේ. අන්න ඒ තුලින් ඇතිවන සංවරය නිසා එක අතකින් අපි කයින් කරන දේවල් සංවර කරගන්නවා. අනිත් අතින් අපේ වචනය සංවර කරගන්නවා. මෙන්න මේ කායික වාචික සංවරය තමයි පින්තුනි සමාජගත ජීවිතයේදී ගෞරවාන්විතව, විසරදව, කාටවත් බිය නොවි, නිර්භයව ඊටාම ලස්සනට ජීවත් වෙන්න තියෙන ක්‍රමය මේක. සමාජය තුළ ඔබ බැබලෙන්න කැමති නම්, ඔබ අලංකාරවත් වෙන්න කැමති නම් අප අඳින පළඳින දේ විතරක් නෙවෙයි පින්වතුනි. අපේ මුහුණේ හැඩය, ශරීරයේ ඉරියව්ව විතරක් නෙවෙයි අපේ අභ්‍යන්තර ජීවිතය පංචශීලයෙන් අපි ලස්සන කරගන්නට ඕන. ඒක නිර්භයව, එඩිතරව මේ සමාජය තුළ වාසය කරන්න විතරක් නෙවෙයි, අපේ ජීවිතයේ සැනසීම ලබන්න විතරක් නෙවෙයි, විශේෂයෙන් මේ සීලය සමාධි ප්‍රඥා කියන දෙකට පදනම් වන සමාධි සංවත්තනික සීලයක් වෙන්නට ඕන. අන්නේ සීලය හේතුඵල ධම දැකලා මෙත්ත සූත්‍රයේහි නැත්නම් කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන විදියට දිට්ඨිං චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට දෘෂ්ටීන්ට නොවැටි දර්ශනයේ යුක්ත වූ සීලයක් බවටම අපි පරිවර්තනය කරගන්නට ඕන. ඒ සඳහා හේතුඵල ධම ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධය දැකලා ඇත නැත කියන අන්ත දෙකෙම දුරු වෙච්ච මධ්‍යම ප්‍රතිපදාව අපට මුණ ගැහෙන මට්ටමටම මේ සීලය අපි දිනු කරගන්නට ඕන. අන්නේ සීලය සාමාන්‍යයෙන් පුණ්‍ය කර්මයක්. සීලමය පිනක් විතරක් නෙවෙයි පින්නතුනි. ඒක සුගතිගාමී වෙන්න තියෙන කාරණයක් විතරක් නෙවෙයි. ඒක සමාධිමත් වීමට පදනමක් වෙන්නට ඕන. ඒ වගේමයි ඒක ත්‍රිවිධ ශික්ෂාවෙහි අංගයක් වෙන්නට ඕන. මේක සාමාන්‍ය සීලයේ අදී සීල බවට ගිහිල්ලා ඒක ආර්යශ්‍රේණි මාර්ගයේ අංගයක් බවට පත් වෙන්නට ඕන. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මට්ටමටම මේ සීලය දියුණු වුණොත් තමයි සැබෑ ලෙස මේ සීලෙන් අපට මේ සම්බුදු සසුනක
ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ සූත්‍රයෙන් මූලික වශයෙන් හඳුන්වන්නේ කොහොමද උපාසකත්වයටපත් වෙන්නේ? ඒ උපාසකත්වයටපත් වෙච්ච කෙනා කොහොමද සිල්වන්ත වෙන්නේ කියන කාරණේයි මුල් කරුණවලදී සඳහන් කරන්නේ. ඊළඟට මේ ජීවක වේද මහත්මයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ස්වාමීනි කොහොමද යම්කිසි කෙනෙක් කිත්තාවතානුකෝ බන්තේ අත්තහිතය පටිපන්නෝ නොපරහිතාය. යම්කිසි කෙනෙක් ඉන්නවා ඒ තැනැත්තා තමන්ගේ ජීවිතයට යහපත පිණිස පවතිනවා. නමුත් ඔහු අනුන්ගේ ජීවිතයට පරාතකාමීත්වය සඳහා කටයුතු කරන්නේ නැහැ කියලා. අන්න වෙලි පුද්ගලෙක් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා අත්තහිතායච පටිපන්නෝ ඒ වගේම පරහිතායච. ඔහු තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය දියුණුව සඳහා කටයුතු කරනවා පරාර්ථකාමීත්වය සඳහා කටයුතු කරනවා. පින්නතුනි අප ජීවිතය තුළ කටයුතු කරද්දී ජීවිතය අපට යම් යම් මුණ ගැහෙනකොට ආත්මාර්ථකාමී ඒ වගේම පරාර්ථකාමී කියලා අප කොටස් දෙකකට බෙදෙනවා. ඒක බොහෝ විට අපට ධර්මයේ තුල පිහිටලා නෙවෙයි අපි ඒ කාරණය කරන්නේ. යම්කිසි කෙනෙක් දැඩි ආසාවෙන් මිල මුදල් උපයනවා නම් අපි හිතන්නේ එතන නැත්තම් හරි ආත්මාර්ථකාමී කියලා. පින්නතුනි බුදුදහමේ හැටියට ඒක නිවැරදි අර්ථකථනයක් වෙන්නේ නැහැ. සැබෑ ලෙසම ආත්මාර්ථකාමී කෙනා කවුද කියන එක මේ සූත්‍රයෙන් සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි අපි යම්කිසි විදියට සමාජයට යම්කිසි දෙයක් දුන්නාම සමාජයට සේවයක් කරාම අපි හිතනවා අපි හරිය පරාර්ථකාමී කියලා. නමුත් පින්නතුනි ඊටත් වඩා ඉහළට ගිහිපු තත්ත්වයක් මේ සූත්‍රය තුළින් අපි කොහොමද පරාර්ථකාමී වෙන්නේ කියන එක සඳහන් කරනවා. මේක දැනගත්තොත් තමයි සැබෑ ලෙසම අපි ආත්මාර්ථකාමී කියලා කියන්නේ මොකද්ද? පරාර්ථකාමී කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නේ මේ භාගතුන් වහන්සේ දේශනා කරපු කාරණා අපි දැනගත්තොත්. මුලින්ම සඳහන් කරනවා එක් තැනෙක් ඉන්නවා. ඔහු තමාගේ දියුණුව සඳහා කටයුතු කරනවා. හැබැයි ඔහු අනිත් අයගේ දියුණුව සඳහා කටයුතු කරන්නේ නැහැ. පරාර්ථය සඳහා කටයුතු කරන්නේ නැහැ. කොහොමද ඒ තැනැත්තා? ඒ තමයි අත්තනා සීල සම්පන්නෝ හෝති නොපරං සීල සමාදාය පටිපන්නෝ හෝති කියලා. යම්කිසි කෙනෙක් ඉන්නවා තමන් සිල්වන්තයි. පංචශීලය හොඳින් ආරක්ෂා කරනවා. හැබැයි ඔහු අනිත් අය පංචශීලයේ සමාදන් කරවන්නේ නැහැ. ඒ වගේම යම්කිසි කෙනෙක් ඉන්නවා අත්තනා සද්ධා සම්පන්නෝ හෝති නොපරං සද්ධා සම්පදාය සමාදපේති. ඔහු තමාගේ ශ්‍රද්ධාව සඳහා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිලා ඉන්නවා. හැබැයි තමන්ගේ දරුවන්, තමන්ගේ ඥාතීන්, තමන්ගේ හිතවතුන් මේ තෙරුවන් සරණ යවන්නට උනන්දුවෙන් කටයුතු කරන්නේ නැහැ. මේක ආත්මාර්ථකාමී කරන හැබැයි පරාර්ථකාමී නොකරන තැනැත්තාගේ ලක්ෂණය. එතකොට එක කාරණයක් දේශනා කරනවා ඒ තැනැත්තා තමන් ශ්‍රද්ධාවන්තයි නමුත් අනිත් කෙනා ශ්‍රද්ධාවේ පිහිටවන්නේ නැහැ. ඒ වගේම තමන් සීලවන්තයි අනිත් කෙනා සීලවන්ත භාවයේ පිහිටවන්නේ නැහැ. ඒ වගේම සඳහන් කරනවා මේ තැනැත්තා සිය ජීවිතය තුළ ත්‍යාගය පුරුදු කරනවා. දන් දෙනවා. හැබැයි අනිත් අය දන් දීම සඳහා යොමු කරන්නේ නැහැ. මේක ආත්මාර්ථකාමී කෙනාගේ ලක්ෂණය. ඒක වරදක්ම නෙවෙයි පිනතුනි. ඒක යම්කිසි කෙනෙක් ඒක නොකර ඉන්නවට වඩා ඒක කරන එක හොඳයි. හැබැයි ඔහු ආත්මාර්ථකාමී පමණක් කරන කෙනෙක් විදිහට තමයි ධර්මයේ සුද සඳහන් කරන්නේ. දන් දෙන එක හොඳ දෙයක්. අන්න ඒ තැනැත්තා නමුත් අනිත් අය මේ සඳහා යොමු කරන ගතිය අඩුයි. ඒක තමයි තුන්වෙනි ලක්ෂණය විදිහට සඳහන් කරන්නේ. ඊට පස්සේ හතරවෙනි ලක්ෂණය විදිහට දක්වනවා අත්තනා බික්ඛූනං දස්සනාය පටිපන්නෝ හෝති. ඒ තැනැත්තා නිතර සිල්වන්ත ගුණවන්ත වියත් ස්වාමීන් වහන්සේලා ආර්ය උතුමන් කරා එළඹෙනවා. උන්වහන්සේලා ඇසුරු කරනවා. නමුත් ඇසුරු කළාට ඔහු අනිත් අයට මේ ස්වාමීන් වහන්සේලා හඳුන්වා දෙන ගතිය අඩුයි. ඔහු ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රතිඵල ලබා ගන්නවා. නමුත් අනිත් අයට මේ අවස්ථාව ලබා දීමට ක්‍රියා කරන්නේ නැහැ. මේක තමයි බුදුදහමේ හැටියට ආත්මාර්ථකාමී
හැබැයි පරාර්ථකාමී නොවන කෙනාගේ ලක්ෂණය. එතකොට ආයි මතක් කරගන්න. මේ තැනැත්තා ශ්‍රද්ධා සම්පන්නයි. නමුත් අනිත් අයට ශ්‍රද්ධාව ලබා දෙන්නේ නැහැ. මේ තැනැත්තා සිල්වන්තයි. නමුත් අනිත් අය සීලය සමාදන් කරවන්නේ නැහැ. මේ තැනැත්තා ත්‍යාග සම්පන්නයි. නමුත් අනිත් අය දානෙහි සමාදන් කරවන්නේ නැහැ. මේ තැනැත්තා සිල්වත් ගුණවත් වියත් ස්වාමීන් වහන්සේලා වෙත එළඹෙනවා. නමුත් අනිත් අයට මේ ස්වාමීන් වහන්සේලා හඳුන්වා දීලා ඒ ස්වාමීන් වහන්සේලා වෙත රැගෙන යාම සිදු කරන්නේ නැහැ. කාරණා හතරක් සඳහන් කළා. පස්වෙනි කාරණේ විදිහට සඳහන් කරනවා මේ තැනැත්තා ධර්මයේ ශ්‍රවණය කරනවා. අර ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්මයේ ශ්‍රවණය කරනවා. හැබැයි ඔහු අනිත් අයට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ වගේම අහපු ධර්මය ඔහු දරා ගන්නවා, මතකයේ තියා ගන්නවා. හැබැයි අනිත් අයට ඒ මතකයේ තියාගන්න, ධාරණය කරගන්න උනන්දු කරවන්නේ නැහැ. ඒක 6 වෙනි කාරණේ. 7 වෙනි කාරණේ තමයි මේ තැනැත්තා අහලා දරාගත්තු ධර්මෙහි අර්ථය නිතර විමසනවා. අත්තානං උපපරික්කති. හැබැයි අනිත් අයට ඒ ධර්මයේ අර්ථය දැක ගන්නට උනන්දු කරවන්නේ නැහැ. තමහපු ධර්මයේ අහන විතරක් නෙවෙයි පින්නතුනි. ඒක ධම්මානුස්සතියක් විදිහට වැඩෙන්නට ඕන. ඒක ධම්මවිචය සම්බොජ්ජංගයක් විදිහට වැඩෙන්නට ඕන. එහෙම වුණොත් තමයි නිතරම තමා ධර්මය සමග ජීවත් වෙන කෙනෙක් වෙන්නේ. අන්න එතෙන්දී ඒ අහපු ධර්මයේ සුගතිකාමී වෙන මාර්ගයේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉඳලා කොහොමද ඔහු දාන සීල භාවනා කළ සුගතිගාමී වෙන්නේ කියන කාරණය නිතර මේ අර්ථය විමසනවා. ඒ වගේම ආර්ය සත්‍යයේ පිහිටලා හේතුඵල ධම දැකලා ස්කන්ධ පංචකයේ සමුදය දැකලා ත්‍රිවිධ ශික්ෂා පාදක කරගත්තු ආරස්නික මාර්ගයේ පිහිටන ආකාරය ගැන, ඒ ගමන් කරන ආකාරය ගැන අර්ථය නිතර හෝ මනසින් විමසමින් ඉන්නේ. අර්ථය දකිමින් ඉන්නේ. අර්ථය මෙනෙහි කරමින් ඉන්නේ. හැබැයි මේ හිටියට ඔහු අනිත් අයට ඒ සඳහා උනන්දු කරවන්නේ නැහැ. ඒ වගේමයි 8 වෙනි කාරණේ විදිහට දක්වනවා. මේ තැනැත්තා අර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ දරාගෙන ධර්මයේ අර්ථය විමසලා හිටපු කෙනා ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. ඒ ධර්මයට අනුව ජීවිතේ පවත්වා ගන්නවා. නෝපරං ධම්මානුධම්ම පටිපන්නාය සමාදිපේති. ඔහු අනිත් අය ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි සමාදන් කරවන්නේ නැහැ. මෙන්න මේක තමයි ආත්මාර්ථකාමී වෙන එහෙත් පරාර්ථකාමී නොවන පුද්ගලයාගේ ලක්ෂණ විදියට ධර්මයේ තුල සඳහන් කරලා තියෙන්නේ. මේ තැනැත්තා සමාජයට කිසියම් විදිහේ යහපතක් සිදු කරනවා. ඔහු ධර්මයේ හැසිරීම කියලා කියන්නේම සමාජයට කිසියම් විදිහේ යහපතක් සිදු කරන කෙනෙක්. හැබැයි බුදුදහමෙන් අපේක්ෂා කරන සැබෑ කල්යාණ මිත්‍රත්වය, සැබෑ සත්පුරුෂ භාවය මේ තුල සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා සත්පුරුෂයා කවුද? වඩාත්ම සත්පුරුෂයා කවුද කියලා සඳහන් කරනවා. සත්පුරුෂයා කියලා කියන්නේ මේ ගුණධම් තියෙන කෙනා. හැබැයි එතනින් නොනවති අපි වඩාත්ම සත්පුරුෂයෙක් වෙන්නට ඕන ලෝකෙට. ඒ කොහොමද? මේ ආත්මාර්ථකාමී ආධ්‍යාත්මික ආත්මාර්ථකාමීත්වය මෙන්ම ආධ්‍යාත්මික පරාර්ථකාමීත්වය තුලත් අපි නියැලෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ ජීවක සූත්‍රයෙන් ඊළඟ පියවරේදී අපට දේශනා කරනවා මේ ජීවක වෙදමහත්මාට, ජීවක කෝමාර බච්චට දේශනා කරනවා කොහොමද ආත්මාර්ථකාමී වෙන ගමන් කොහොමද පරාර්ථයන් සිද්ධ කරන්නේ කියලා. පින්වතුනි, ඔබ සාමාන්‍යයෙන් අහලා තියෙන ආත්මාර්ථකාමීත්වය ගැන නෙවෙයි මේ අද අප මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑම වූ ආත්මාර්ථකාමීත්වය ගැන. ඒ කියන්නේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, භික්ෂුන් ඇසුරු කිරීම, ධර්ම ශ්‍රවණය, ධර්මයේ දරා ගැනීම, ධර්මයේ අර්ථ විමසීම, ධර්මාදම ප්‍රතිපත්තිය කියන
මෙන්න මේ කරුණ වටින් යුක්ත කෙනා තමයි ආත්මාර්ථකාමී කෙනා කියලා කියන්නේ. මෙහෙම ආත්මාර්ථකාමීත්වය බුදුදහම තුල අගය කරනවා පින්නතුනි. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි ඒ ආත්මාර්ථකාමී වෙන අතරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද අප පරාර්ථකාමී වෙන්නේ කියලා. බොහෝ විට ඔබ කිසියම් කෙනෙකුට ආහාර පානයක් දෙනවා නම් වෙනත් උදව්වක් කරනවා නම් ඔබ හිතන ඔබ ලෝකෙට ලොකු පරාර්ථයක් කරා කියලා. ඒවත් හොඳ දේවල් තමයි පින්නතුනි. ඒව සත්පුරුෂ දහම්. නමුත් භාගතුන් වහන්සේ අපට හඳුන්වා දීලා තියෙනවා කොහොමද වඩාත්ම සත්පුරුෂයෙක් වෙන්නේ? කොහොමද ඉහළම ලෙස අප ලෝකෙට පරාර්ථකාමීත්වය සිද්ධ කරන්නේ කියලා. ඒ කොහොමද? මේ තැනැත්තා මුලින් ශ්‍රද්ධාවේ පිහිටනවා. ශ්‍රද්ධාවේ පිහිටන විතරක් නෙවෙයි. ඔහු අනිත් අයත් ශ්‍රද්ධාවේ පිහිටවනවා. ශ්‍රද්ධාවේ සමාදන් කරනවා. මේක තමයි සැබෑ පරාර්ථකාමීත්වය කියලා කියන්නේ. ඒ වගේම ඔහු සීල සම්පන්න වෙනවා. පංචශීලය ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි. අනිත් අයටත් පංචශීලය සමාදන් කරනවා. ඒක හඳුන්වා දෙනවා. මේක කිසියම් කෙනෙකුගේ ආගමට ගැනීමක් නෙවෙයි පින්නතුනි. මේක යාලට යහපතින් ජීවත් වන්නට කරන උදව්වක්. ඒ වගේම මේ තැනැත්තා ත්‍යාගවන්තභාවය දන් දීම පුරුදු කරනවා. පුරුදු කරන ගමන් අනිත් අයත් ඔහු දෙන දාණයට සම්මාදන් කරගන්නවා. සුළු මුදලකින් හරි අනිත් අයටත් ඒකට එන්න උදව්වක් කරගන්නවා. අනිත් අයටත් ඒ සඳහා උපදෙස් දෙනවා. විතරක් නෙවෙයි අනිත් අයටත් දන් දෙන උනන්දු කරනවා. ඔබේ ගෙදර දානයක් දෙනකොට ඔබ ළඟින් ඇසුරු කරන අයට ඒ දානට සහභාගී වෙන අවස්ථාව ලබා දෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අනිත් අයගේ දන් දෙන දේවල් වලට ඔබත් සහභාගී වෙන්නට ඕන. අන්න ඒක තමයි සැබෑ සත්පුරුෂත්වය කියලා කියන්නේ. හතරවෙනි කාරණේ තමයි මේ තැනැත්තා සිල්වත් ගුණවත් වියත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. ඇසුරු කරන විතරක් නෙවෙයි. ඒ තැනැත්තා අනිත් අයටත් මේ උතුමන් හඳුන්වා දෙනවා. අහවල් කෙනාගේ බණ අහන්න කියලා උනන්දු කරනවා. මෙන්න මේක තමයි සැබෑ පරාර්ථකාමීත්වය කියලා කියන්නේ. ඒ වගේම මේ තැනැත්තා ධර්මයේ ශ්‍රවණය කරනවා. විතරක් නෙවෙයි හොඳ ධර්ම දේශනා මුණ ගැහුණොතින් එවැනි ස්ථාන දැක්කොතින් අනිත් අයටත් හඳුන්වා දෙනවා. අහවල් ධර්ම දේශනය අහන්න අහවල් ස්ථානයේදී දැක කියා ගන්න කියලා ඔවුන් උනන්දු කරනවා. මෙන්න මෙතෙන්දි පින්තුනි අද අප විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. අද ධර්මයේ නාමයෙන් නොඑක් විදිය මතවාද පැතිරෙන කාලයක ඔබත් මාත් ඉන්නේ. ඒ අහන ධර්මය සතර මහා ප්‍රදේශ වලට ගැලපෙන ධමයක් වෙන්නට ඕන. ඒ අහන ධර්මය රාග විනය, දෝෂ විනය, මෝහ විනය, රාග, ద్వේෂ, මෝහ දුරු කරන ධමයක් වෙන්නට ඕන. ඒ අහන ධම ආර්ය සත්‍ය සතරට පරිසම්පාදයට ගැලපෙන ධමයක් වෙන්නට ඕන. දුකේ හට ගැනීම මහා නිරෝධය, ජරා මරණ හටගන්නේ කොහොමද, ජරා මරණ නිරෝධ වන්නේ කොහොමද කියන මෙන්න මේ සැබෑම වූ ධම වෙත අවතීර්ණ වෙන අනුශාසනාවක් වෙන්නට ඕන අපහානේ ධර්මය. මේ අතරේ පින්නතුනි, ඒ ධර්මයේ අහන්න අනිත්‍ය උනන්දු කරන විතරක් නෙවෙයි, ඒ ධර්මයේ දරා ගන්නට අනිත්‍යයට උනන්දු කරනවා. අහල විතරක් මදි, ඒක හොඳට මතක තියාගන්න කියලා අනිත්‍යයට නැවත නැවතත් මතක් කරලා දෙනවා. ඒ වගේම අන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා අසලා දරාගත්තු මේ ධර්මයේහි අර්ථ විමසන්නට උනන්දු කරන අය. ඊයත් සමග ධර්මයේ සාකච්ඡා කරනවා. අර්ථය වෙත එළඹෙන්නට යට උනන්දු කරනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, මේ තැනැත්තා ධර්මානුධර්ම ප්‍රතිපන්න ජීවිතයේ ගත කරන අතරේදී ඕ අනිත්‍ය සඳහාත් ධම්මානුධම්ම පටිපන්නාය සමාදපේති. ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ සමාදන් කරනවා. එයටත් ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. එයත් ඔබ වඩන දහමට ඔබ භාවනාවක් කරනවා නම්, ඔබ වෙනත් කුසලයක් කරනවා නම්, විශේෂයෙන් සමත භාවනා වඩද්දී ඔබේ දරුවා ඔබ ළඟින් තියාගන්නට ඕන. ඒ දරුවාට ඔබ ආදර්ශයක් වෙන්නට ඕන. ඒ දරුවාට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය දැනෙන්නට ඕන පින්නතුනි. ඔබ නිවසෙන් මේක ආරම්භ කරන්නට ඕන. මේක වෙනත් කෙනෙක් බලෙන් දහමට ගැනීමක් නෙවෙයි. අනිත්‍යගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම ධර්මාලෝකය ලබා දීලා
එයටත් නිවෙන සැනසෙන මගකට යොමු කරන්නට කටයුතු කිරීම. කිසියම් කෙනෙක් බලෙන් ගැනීමක් නෙවෙයි පින්නතුනි. අද ලෝකයේ තියෙන නීති රීති අනුව අපට කෙනෙකුට බලෙන් මේක දෙන්න බෑ. ධර්මය කියන එක හරියට උපදේශනය වගේ දෙයක්. අනිත් කෙනා කැමති වෙන්නට ඕන. හැබැයි අපි ළඟින් ඇසුරු කරන අපේ මිත්‍රයන්ට අපට කිසියම් විදිය උනන්දු කරවල හරි මේක දෙන්නට පුළුවන්. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියේ ගටිකාර සහ ජෝතිපාල කියන යාළුවන් දෙන්නා ගැන. ඒ ගටිකාර කියන අනාගාමී මිත්‍රයා ඔහුගේ යාළුව වෙච්ච ජෝතිපාලව හොඳින් කියලා බැරුව අන්තිමට ඔහු දැඩි අවවාද කළා බුදුරජාණන් වහන්සේ වෙත රැගෙන යාම දක්වාම ඔහු කිසියම් විදියක අනුශාසනාවක් කළා. ඒ මට්ටමටම බැරි වුණත් පින්නතුනි කිසියම් විදියක අපට උනන්දු කිරීමක් කළා. අපානිතයට පිහිට වෙන්නට ඕන. ඔබත් එක්ක එකට ඉන්න ඔබ ඊටාම ආදරය කරන ඥාතිවරයෙක් හිතවතෙක් මේ යන්න කලින් ඒ අයට මේ උපකාරය ඔබ කළ තියන්නට ඕන. ශ්‍රද්ධාව, සීලය, දන් දීම, ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීම, ධර්ම ශ්‍රවණය. ඒ ධර්මයේ ධාරණය කර ගැනීම, ධර්මයේ අර්ථ විමසීම, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණ වටින් ඔබ පරාර්ථකාමී වෙන්නට ඕන. ඔබ ළඟින් ඇසුරු කරන ඥාතිවරයෙක් හිතවතෙක් මිය ගියාම ඔබට ලොකුම දුකක් ඇති වෙනවා කියලා ඔබ දන්නවා නම් අන්න එවැනි කිහිප දෙනෙක් තෝරාගෙන මෙන්න මේ කරුණ වලින් සැලකියුතු ප්‍රමාණයකින් යට උදව් කරන්න පින්නතුනි. ඔබ කෙනාගේ ලෙඩ වුණාම උදව් කිරීම, මරණ ගෙදරට යෑම, දාන ගෙදරට යෑම විතරක් නෙවෙයි පින්නතුනි. ඒවත් කරන්න. හැබැයි ඊට කලින් ඔබ මෙන්න මේ යුතුයකමෙන් එයාට උදව් කළ තියන්නට ඕන. එයා දුකෙන් නිදහස් වන්නට, එයා සුගතිගාමී වෙන්නට ඔබ එයාට උපකාරවත් වෙලා තියෙන්නට ඕන. අන්න එදාට ඔබ ඒ කෙනාගේ මල ගෙදරට ඔබ සහභාගී නොවුනත්, ඒ කෙනාගේ දාන ගෙදරට ඔබ සහභාගී නොවුනත්, ඒ කෙනාගේ උපහාර උත්සවයට ඔබ සහභාගී නොවුනත් ඔබ කලින් මේ සඳහා ඔබේ යුතුයකම ඔබ සිදු කළ අවසන්. අන්න එදාට ඔබට ඒ ළඟම ඥාතිවරයා හෝ හිතවතා මිය ගියා කියලා ඔබට ඇත්තටම දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ඒ කෙනා මිය ගිහිල්ලා ඒ මృత ශරීරයේ දකින අවස්ථාවේදී ඔබ දන්නවා ඔබ ඒ කෙනාට උදව් කරලා ඒ තැනැත්තා දැන් සුගතිගාමී තැනක ඉපදිලා ඉන්නවා කියන විශ්වාසය ඔබට තියෙනවා. ඔබට කිසියම් විදිහේ සැනසීමක් ඇති කරගන්න පුළුවන්. අනිත් අය ඒ මරණය දිහා බලලා හඬට වැළපෙද්දී ඔබට පැත්තකට වෙලා සැනසුම් සුසුමන් හෙලන්නට, උපේක්ෂාවෙන් වාසය කරන්නට ඔබට හැකියාව තියෙන්නේ ඔබ මෙන්න මේ විදියට පරාර්ථකාමී වුණොත්. එක අතකින් ඒ කෙනාට සුවපත් වෙන්නට, සුගතිගාමී වෙන්නට, දුකෙන් නිදහස් වන්නට කරන උපකාරයක් විතරක් නෙවෙයි. මේ සද්ධර්මයේ තව බොහෝ කාලයක් ලෝකේ පාත්වා ගන්නට කරන උපකාරයක්. භාගතුන් වහන්සේ දේශනා කරන ඔබ මේ සම්බුද්ධ ශාසනයෙහි මේ දහම වැටෙහි අවසාන පුරුක අවසාන පුද්ගලයා වෙන්නට එපා. ඇයි එහෙම කියන්නේ? ඔබ ඔබේ ජීවිත කාලය තුළ මේ දහම විය කියන්නට නොදී මතු පරපුරට ඔබ දායාද කරන්න ඕන. ඒක ඔබේ යුතුයකම. ඔබේ net දෙක පියවෙන කලින් තව කෙනෙකුට හෝ මේ දහම දීලා තමයි ඔබ මේ ජීවිතයෙන් සමුගන්නට ඕනේ. අනේ සඳහාත් මේ සූත්‍රයෙන් අපට උනන්දු කරනවා. ඉතින් අද අප මේ සාකච්ඡා කරන අංගුත්තර නිකායෙහි අටක නිපාතයේ සඳහන් ජීවක සූත්‍රයෙන් අපට පෙන්වා දෙන්නේ කොහොමද උපාසකත්වයටපත් වෙන්නේ, කොහොමද සිල්වන්ත වෙන්නේ, කොහොමද ආත්මාර්ථකාමී වෙන්නේ, කොහොමද පරාර්ථකාමී වෙන්නේ කියන කාරණායි සඳහන් කරන්නේ. ඉතින් අද අප මේ සූත්‍රය විශේෂයෙන් තේරුම් ගත්තේ, අද පැහැදිලි කරන්න හේතුනේ අජිත් මුණසිංහ මහත්මයාගේ උපන්දිනය සමරන මේ අවස්ථාවේදී එතුමාත් එනෝනා මහත්මිය, මල්කී මුණසිංහ නෝනා මහත්මිය මේ ශ්‍රද්ධා සීලාදී ගුණ දහම් වලින් යුක්ත වෙන වගේම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ස්වාමින් වහන්සේලා ලොකු ශක්තියක් වෙමින් මේ විහාරස්ථානවල දිනුවට මහත් වූ මෙහෙවරක් සිදු කරන සත්පුරුෂ පිරිසක් නිසා. ඉතින් මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. මේ ශ්‍රවණය කළ උතුම් ධර්මීය ආනිසංසයෙන් උපන්දිනය සමරන අජිත් මුණසිංහ මහත්මයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තව බොහෝ කාලයක් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ
දාන ආදී පින් දහම් කරමින් කුසල වඩමින් ජීවත් වන්නට එතුමාට මේ උතුම් ධර්ම ශ්‍රවණයම ධර්ම දේශනාමය කුසලයක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම දිනාටම මේ කුසල හේතුවෙන් විශේෂයෙන් විහාරයේ වැඩ වාසය කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ විහාරස්ථානයේ මේ තත්ත්වයට පත් කරන්නට ගත වුණු වසර 48ක පමණ කාලයක් පුරා කටයුතු කරපු සියලුම ස්වාමීන් වහන්සේලාටත් දායක පින්තුන් හැම දිනාටම මේ උතුම් කුසල හේතුවෙන් ඒ හැම දිනාටම සුගතිගාමී වන්නටත් උතුම් නිවනින් සැනසෙන්නටත් මේ උතුම් කුසලයක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසලයේ බලයෙන් අජිත් මහත්මයා මාලික නෝන ඇතුළු ඒ පවුලේ පින්තුන් හැම දිනාම නමින් මියගිය ඥාතීන්ටත් මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ මේ ගියපු සියලු දෙනාටත් පින් බලාපොරොත්තු වන සියලු සත්‍යයන්ටත් මේ පින සුගතිගාමී වන්නටත් ධර්මාවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි ඥාතීන්ට පින් දීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දෙනාටම ධර්මාවබෝධයම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයම් පන්තාච නිර්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. Subscribe to MMC TV USA on YouTube. Follow us on Facebook, Instagram and TikTok